Facebook එකෙන් ඩොලර් හොයන ලොකුම සල්ලි උල්පත් දෙක ගැන අපි මේ පැහැදිලි කිරීමෙන් සරලවම කතා කරමු. තත්පර 60ට අඩු පොඩි රීල්ස්ද නැත්නම් දිග වීඩියෝද වැඩිපුරම ඩොලර් ගේන්නේ කොයිකින්ද කියලා අපි මුලින්ම බලමු. රීල්ස් කියන්නේ වේගවත් T20 මැච් එකක් වගේ. හැබැයි ඉන්ස්ට්‍රීම් කියන්නේ ඉවසීමෙන් ගහන ටෙස්ට් මැච් එකක්. සතයක්වත් වියදම් කරන්නේ නැතුව ඉක්මනටම ෆොලෝවර්ස්ලා හදාගන්න රීල්ස් තරම් සුපිරි වෙන ක්‍රමයක් ඇත්තටම නැහැ. හැබැයි ලක්ෂ ගාණක් බැලුවත් එන්නේ ශත ගාණක් වෙන්න පුරුවන්. මොකද රීල්ස් වල RPM රේට් එක සාපේක්ෂව අඩුයි. තත්පර 60ක පොඩි කාලයක් තියෙන නිසා ලොකු ඇඩ්ස් දාන්න බෑ. ඒකයි ආදායම මේ තරම්ම අඩු වෙන්නේ. එහෙනම් නියම ඩොලර් උල්පත තියෙන්නේ කොහෙද? ඒ තමයි ඉන්ස්ට්‍රීම් ඇඩ්ස් කියන මේ දිග වීඩියෝ ආකෘතිය. මේකට අනිවාර්යෙන්ම විනාඩි 3කට වඩා දිග වෙන්න ඕනේ. එතකොට තමයි වීඩියෝ එක මැදදී ලොකු ඇඩ්ස් ප්ලේ වෙන්නේ. ඇමරිකාව වගේ රටවලින් එන පොඩි views ගානකින් රීල්ස් ලක්ෂයකින් හොයනවට වඩා කීප ගුණයක් සල්ලි හොයන්න පුරුණයි. එහෙනම් එකක් විතරක් තෝරගන්නයි. දක්ෂයෝ කරන්නේ මේ ක්‍රම දෙකම එකට පාවිච්චි කරලා ආදායම් මාර්ග දෙකක් හදාගන්න එකයි. අපි දැන් බලමු මේකෙන් දැවැන්ත ආදායමක් හදාගන්න පාවිච්චි කරන්න පුරුවන් සුපිරිම ට්‍රික් එක මොකක්ද කියලා. මුලින්ම තත්පර 15ක කුතුහලය දනවන රීල්ස් ඇමක් විදිහට දාලා පිටරට ඉන්න සෙනගව පේජ් එකට ඇදලා ගන්න. ඊට පස්සේ ඒ අයට සතියකට සැරයක්වත් විනාඩි 3කට වඩා දිග වීඩියෝ එකක් දීලා ඩොලර් වැස්සක්ම හොයාගන්න පුරුවන්. හැබැයි පොඩි අනතුරු ඇඟිවීම කරන්නම ඕනේ. Facebook නීති කැඩුවත් මේ සල්ලි එන එක සදාකාලිකවම නවතින්න පුරුවන්. ඒ නිසා අනුන්ගේ වීඩියෝ කොපි කරන එකයි කිසිම වෙනසක් නොකර AI පාවිච්චි කරන එකයි අනිවාර්යෙන්ම මගහැරෙන්න. ඉතින් රීල්ස් වලටම කොටු වෙනවද නැත්නම් මේ ක්‍රම දෙකම පාවිච්චි කරනවද? මේ ගැන අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න.